බණ්ඩියට බඩගිනිද? බණ්ඩියට බඩගිනිද? ඔව් බන්දියට වදන්නේ. යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අද මම රසවත් රෙසිපි එකක් අරන් ආවා. මෙන්න මේ වගේ ගෝමල් එකක් යමුද හදන්න. ඊට කලින් මගේ channel එක subscribe නොකරපු අය subscribe කරලා ඉන්නකෝ. මුලින්ම ගෝමල් එක මෙන්න මම මේ පෙන්නන තරමට කෑලි වලට කඩාගෙන උණු වතුරට දාගන්න ඕනේ. උණු වතුරට දාගෙන ටිකක් වෙලා තියලා සෝදාගන්න මේ ගෝමල් වල චූටි අපට ඇහැට පේන්නේ නැති චූටි සත්තු ඉන්න නිසා. ඊට පස්සේ උණු වතුරෙන් හොදලා නැවත හොඳට හොදා ගන්න ඕනේ මේ ගෝමල් එක. ඒ විදිහට හොදාගෙන මම මේක භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මම මේකට ලොකු තක්කාලි ගෙඩියක් ඒ වගේම ලොකු ලුණු ගෙඩියකින් භාගයක් එකතු කරගෙන භාගයක් වෙනම තියාගන්නවා. රම්පේ කරපිංචත් ටිකක් එකතු කරගෙන ටිකක් තියාගන්නවා. ඊට පස්සේ ඉඟුරු චුට්ටකුයි සුදු ලුණු ටිකකුයි ඉතුරු කරගෙන ඉතිරි ටික මේ විදිහට එකතු කරගන්නවා. මේ ටික ටෙම්පරාදුවට ඕන වෙනවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා මිරිස් කුඩු වලින් උඹලකට පොඩ්ඩක් ඒක කැමති නම් එකතු කරගන්න. ඊට පස්සේ මිරිස් කුඩු වලින් චුට්ටයි 3-5 මම ගෙදර කොටපු බෙදපු 3-5 ටිකක් කහ ටිකක් ඒ වගේම රස අනුව ලුණු ඊළඟට කුරුඳු පොතු කෑල්ලක් උළුහල් චුට්ටක් එන්නසල් කරාවු නැටි දෙකක් විතර එකතු කරගන්නවා. දැන් මේකට දෙවෙනි කිරි ටික දාගෙන මේක උයා ගන්න ඕනේ. ගොඩාක් කිරි එකතු කරගන්න එපා. මේ පේනවනේ ඔයාලට යට වගේ තමයි කිරි ටික තියෙන්නේ. මේක ලිපේ තියලා ගින්දර මධ්‍යම ප්‍රමාණය තියාගෙන වහලා උයා ගන්න. සැරින් සැරේ පැත්ත මේ විදිහට පෙරලන්න. ඊට පස්සේ මේකේ ඉස්ම ටික හිඳුනහම මම මේක වෙනත් භාජනයකට මාරු කරනවා. දැන් මේකේ ඉස්ම ඉඳිලා තියෙන්නේ හිදිලා. ඉතින් මම මේක වෙනත් භාජනයකට දාගන්නවා. ඊට පස්සේ නැවත අර භාජනයම හොදලා තෙල් මේස හැන්දක් විතර දාගෙන ඒකට අර තියාගත්ත ලුණු සුදු ලුණු ටික එකතු කරනවා. ඔයාලට කැමති නම් අබත් එකතු කරගන්න පුළුවන්. මම එකතු කරගත්තේ නැහැ. ඊට පස්සේ මේක මම පෙන්නන තරමට ටෙම්පරා දුන්නාම ඒකට එකතු කරනවා කෑලි මිරිස් තේ හැන්දක් විතර. එතකොට මේක ගොඩාක් රසයි. කෑලි මිරිස් එකතු කරපු ගමන් අපේ කරි එක එකතු කරන්න ඕනේ. කෑලි මිරිස් ටික පිච්චුනොත් එහෙම තිත්ත රහක් එන්න පුළුවන්. ඒක නිසා දැන් මේක කලවම් කරගෙන උකු පොල් කිරි චුට්ටක් එකතු කරගන්න. ගොඩාක් එකතු කරගන්න එපා. දැන් අඩු ගින්දරේ අපි මේක වහලා උයා ගන්න ඕනේ. මේක දැන් කිරි උතුරලා ඉවරුනහම ලිපෙන් අයිවත් කරගන්නවා. මම දැන් මේ බත් එකට බෙදාගත්තා. හරිම රසයි මේක. ගොඩාක් රසයි. අපේ ගෙදර අයත් හරි ආසයි. ඉතින් ඔයාලා අද මගේ මේ රෙසිපි එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. සුබ දවසක්.